ඔයාලට මම අද කියලා දෙන්නේ ෆෝන් එකේ කොහොමද RAM plus ඇක්ටිව් කරගන්නේ කියලා. මේක Samsung වල මම මේ Samsung ෆෝන් එක තමයි මේක එක්ස්ප්ලেইন කරන්න යනවා. ඉස්සෙල්ලාම settings වලට ගිහලා settings වල scroll කරගන්න device care වල memory එකට යන්න. memory එකට ගියාට පස්සේ දැනට මගේ ෆෝන් එකේ තියෙන 8GB physical RAM එක තියෙන 8GB ඉන්නේ ෆෝන් එකේ. ඒකේ memory එක check in වෙනවා. check in වුණාට පස්සේ පෙන්නනවා දැනට මගේ තියෙන 8GB නේ. okay. ඊට පස්සේ මම කෙලින්ම යනවා මෙතන RAM plus එකට. මගේ RAM plus එකේ මට 8GB වෙනකම් මගේ RAM එක වැඩි කරගන්න පුළුවන් 2GB ඉඳලා 8GB වෙනකම්. ඒතර මගේ RAM එක 8GB නම් තියෙන මම 2GB add කරොත් 10GB වෙනවා. හැබැයි මේක virtual RAM එකක්. physical RAM එක නෙමෙයි. එතකොට මේකෙදි මෙයාලා කියලා තියෙනවා මෙතනදී අපි යූස් කරන්නේ ෆෝන් එකේ phones storage එකේ space එක තමයි virtual RAM එකක් විදිහට මේකෙදි යූස් වෙන්නේ. එතකොට ඔයා මේකෙන් add කරා කියන්නේ 8GB add කරොත් එහෙනම් ඔයාගේ storage එකෙන් 8GB අඩු වෙලා තමයි මේක virtual memory එකක් විදිහට add වෙන්නේ ඔයාගේ ෆෝන් එකට. අත RAM plus කියන එක දන්නේ නැත්නම් මම ඒක දන්නේ නැති කට්ටියට එක්ස්ප්ලেইন කරන RAM plus කියන ෆෝන්ස් වල දැන් අලුතෙන් එන ෆෝන්ස් වෙනවා ෆීචර් එකක්. මේකෙදි වෙන්නේ ඔයගේ ෆෝන් එක හිතන්න 2GB නම් ඔයාගේ RAM එක හිතන්න default එන්නේ 4GB RAM එකක් එන්නේ ෆෝන් එකට. ඊට පස්සේ ඔයාලට මේක RAM එක අපිට physically මේක වැඩි කරගන්න බෑ. එතකොට අපිට මේක virtually වැඩි කරගන්න පුළුවන්. අපේ storage එකකින් GB ප්‍රමාණයක් shared වෙනවා අපේ RAM එකට. එතකොට ඒක virtual RAM එකක් විදිහට වැඩ කරනවා. මේ ඔප්ෂන් එක දැන් ගොඩක් ෆෝන්ස් වල තියෙනවා. එතකොට මේක ඇඩ් කරගන්න තියෙනවා මම මෙතනදී ඔයාලට පෙන්වන්නේ. දැන් ගොඩක් ෆෝන් වල 8GB වෙනකන් ඇඩ් කරගන්න පුළුවන්. මේක හැබැයි ඔයාගේ ෆෝන් ස්ටෝරේජ් එකකින් ඒ ප්‍රමාණය ස්පේස් එක අඩු වෙනවා. ඊට නැවත ඊට පස්සේ ඔයා මේක අවශ්‍ය ප්‍රමාණය අයින් කරලා 2GB නම් 2GB මෙතනදී ඔයාලට on off කරන්න පුළුවන්. off කරත් ඒ අදාළ ප්‍රමාණය ඊට පස්සේ ඔයාගේ නැවත ස්ටෝරේජ් එකට ඇඩ් වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකෙදි.